අයිබෝන් ඉතින් සාදරෙන් පිළිගන්නවා රාජ්‍ය ෆොටෝග්‍රැෆි එකකින් ගෙන තවත් වීඩියෝ එක. අදත් අපි ලස්සන ෂූට්යක් කරන්න ඉන්න. අද අපි ආවා මහරගම ලස්සන ප්ලේස් එකකට රොයල් ක්‍රවුන් රෙසිඩෙන්සි කියලා. ඉන්නවා මාට ලොකේෂන් එක පෙන්නන්න. ලස්සන පූල් එකක් තියෙනවා මෙතන. තව එහා පැත්තේ පූල් එකක් තියෙනවා. අපි එතෙන්ටත් ගිහිල්ලා බලමු. වීඩියෝ ක්ලිප් එක ගන්න ලස්සන විලා ෂූට් එක අපේ හත වෙන්නේ මෙහෙම කියලා කියන්නේ. හරි අපේ ඉදිරි ෂූට් වුණා. එහෙනම් කියලා වාට අපේ ෂූට් කර දැනෙනවා. ඒ වගේම අද ඉතින් සුපුරුදු පරිදි ඉතින් ෆොටෝ ෂූට් කරන්න MP කෝඩිනේට් එක සුපුරුදු පරිදි පස්සෙන් ඉන්නවා මාත් එක්ක. හලෝ කොහොමද? ඉතින් ඔන්න අපි අදත් පරිදි බලනවා අපේ MP කෝඩිනේට් මම හිතන්නේ මේ කීයද? මතකත් නැති තරම් හත්ත නදියර ඉතින් ඉතාම සතුටුයි. අපි කුරුණෑගලින් ආරම්භවරු ගමන මම හිතන්නේ ලංකාපුරාම යනවා අපි නේද ඇසි? නෑ ඔව් ලංකාපුරාම යනවා. ඉතින් අදත් කොළඹ ලොකේෂන් එකක් තෝරගත්තා. ඉන්ඩෝ එකක් ලොකේෂන් එක ඉතාම ලස්සනයි. මම හිතන්නේ කලින් ඔයගොල්ලෝ ලොකේෂන් එක පෙන්නන්න නැති. ඉතින් ඇත්තටම කියන්න ඕනේ අපි අලුත් වැඩක් ආරම්භ කරලා තියෙනවා. මේක කවුරුත් කරලා නැති වැඩක් නේ. කරලා කවුරු නැති වැඩක් කරපු කට්ටියක් ඉන්නවා. ඉතින් ලෝකෙටම යන වැඩක් මේක නේද ඇසි? ඔව් ලෝකෙටම යන වැඩක්. අපි මේ කරන ෂූට්ස් අපි බලමු මොකක්ද කියලා. ඒක අගතිම ඔයගොල්ලන්ට අපේ YouTube channel එකකින් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේම ඉන්නවා අපිත් එක්ක MP කෝඩිනේට් මුල ඉඳලා සහභාගී වුණ අපේ අතිදක්ෂ අපේ නිරූප ශිල්පිනිය චිනි. මෙයා තමයි ඉන්නේ. ඉතින් කියන්න අපේ ෂූට් ගැන වාට මොනවද කියන්න තියෙනවා? දැන් අපේ මුල ඉඳලා ඉන්න පරණම සමාජිකාවක්. ඉතින් මොකද්ද කියන්න තියෙන්නේ? මම ගොඩක් කලින් මේ අයිලත් එක්ක මේ ෆොටෝ ෂූට් එක සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තටම විශ්වාසයක් ඇතුව අපිට බයක් නැතුව මේ වැඩක් කරගන්න පුළුවන් මේ රමිදු අයිලත් එක්ක. ඒ වගේම පසිදු අයියත් මට මුලින්ම කතා කරේ මම ලොකු විශ්වාසකින් ආවේ. ඒ විශ්වාසය අදටත් පළුදු නොකර අදටත් මේ අයිලත් එක්ක එකතු වෙලා මම මේ වැඩේ ඉදිරියටම කරගෙන යනවා. ඉස්සරහටත් අපි මේ ඔයගලන්ටත් ෂූට් වලට සම්බන්ධ වෙන්න ඕන නම් රමිදු අසිත් ෆොටෝග්‍රැෆර් පේජ් එක ෆලෝ කරලා අපිට YouTube channel එකත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. ඒ වගේම අද මෙයාගේ උපන්දිනේ. අද උපන්දිනේ මෙයාට විශ් happy birthday ඉස්සලා අපි දෙනගෙනවා. happy birthday කියලා කේක් එක තියෙනවා. පල්ලෙහා එහෙනම් ඉතින් අපි ආයෙත් වීඩියෝ එකේදී හම්බෙමු.
එයත් විසි වෙලා ඉන්නේ අපේ ෆොටෝග්‍රැෆර්. ඔබටම විසි වෙනවා ෂූට් එක වෙනවා. ඉතින් අපිට පොඩ්ඩක් කතා කරන්න එක්කෙනෙක් හම්බුණා. මම හිතන්නේ අපේ සීසන් 2 එකට සහභාගී වෙච්ච එක්කෙනෙක් කාලෙකට පස්සේ මම හිතන්නේ විසි කාර්යබහුලතාවයත් එක්ක අපේ ඉදිරි වැඩකට සබ් වෙන්න බැරි වුණා. ඉතින් ඔන්න මේ අද එකට ආවිල්ලා තිනවා. ඉතින් කොහොමද? හොඳයි. ඔයගලට කොහොමද? හොඳයි. ඉතින් MP කෝඩිනේටර්ස් හරහා ඔන්න මං ආපහු ෆොටෝ ෂූට් එකකින් එකතු වුණා ඔයගලත් එක්ක. සීසන් 2 එකේදී ලස්සන වැඩක් කරා, ලොකු වැඩක් කරා රවිදුත් එක්කයි අපේ පසිදුත් එක්කයි. ඉතින් මට ආපහු සැරයක් ආරාධනාවක් ආවා අපේ පසිදුගේ. අනිවාර්යයෙන්ම මම මේකට ලෑස්තිලා හිටියේ මොකද ගොඩක් දවස් ඉඳන් මට ෂූට් එකක් කරගන්න බැරි වුණා පසිදුලට කියලා. ටෙලිඩ්‍රාමා වැඩත් එක්ක ඇත්තටම විසි වුණා. ඒ නිසා දැන් ඉතින් දිගටම MP කෝඩිනේටර්ස්ලත් එක්ක ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අපේ ආධුනික මොඩල්ස්ලට ආරාධනා කරනවා ඔයගොල්ලෝට ලොකුම හොඳ ප්ලේස් එකක් වෙයි, හොඳ තෝතැන්නක් වෙයි මෙතන. ඔයගොල්ලෝගේ පෝසර්ස් එතකොට ෂූට්ස් පෝසර්ස් ඉම්ප්‍රූව් කරගන්න, ඒ වගේම ලස්සන ෂූට්ස් ටිකක් කරගන්න. අපේ පසිදු මැදිහත් වෙලා මේක කරගෙන යන එක ඇත්තටම අපේ අප්කමින් මොඩල්ස්ලට ලොකු සර්විස් එකක්. මේක ලොකු මං හිතන්නේ ලොකු ඔපිෂනිටි එකක්. හේතුව මොකද ගොඩක් මේ ෆොටෝග්‍රැෆි පැත්ත ගන්නකොට එතකොට අපේ ෂූට්ස් පැත්ත කතා කරනකොට ඇත්තටම මේ කියන්නේ ගොඩක්ම මේ ෆීල්ඩ් එක සවුත් වෙලා තියෙන ගොඩක් සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා නිසා. ඒක කතා කරනවා ෂූට් එකකද බට් ඒකේ යටින් තියෙන වෙන මාර්ගයක්. හැබැයි මේ දෙන්න දැඩි විශ්වාසයෙන් ඕන තැනක ෂූට් එකකට කතා කරොත් අපේ රවින්දුයි පසිදුයි කතා කරොත් අනිවාර්යෙන් නොයා ඉන්න එපා. හේතුව මේගොල්ලෝගේ වැඩ සුපිරි. එදා ඉඳන්ම මම අද වෙනකොලොත් තියෙනවා සීසන් 2 එකේද දැන් මේ සීසන් 7 දක්වා මම මේගොල්ලෝ එකතු වෙලා ඉන්නවා. ඇත්තටම හොඳ නිසා. ඉතින් ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මේ වෙලාවේ මම දෙන්නම සුබ පතනවා. බොහොම ස්තුතියි මම දැන් අපිට ඉතාම හොඳ කමෙන්ට් දෙන එදසිත් අපිට ඉතාම කොමෙන්ට් දෙන අපේ මහිත දක්ෂම නිරූපණයේ දක්ෂම මම හිතන්නේ ටෙලිග්‍රාමසලත් ඉන්නවා. ඉදිරි ජෝකනට බලාගන්න පුළුවන් හිරු ටීවී හරහා මෙයා බලාගන්න මම ඒකේ සැන්ඩි හරහා තමයි මම ඉන්නේ චේතනා කියන චරිතයෙන්. හවස 6ට සෙන්සුරාදා ඉරිදා. හරි ඒකත් අපේ MP කෝඩිනේට් සීසන් 7 ෂූට් ටික දැන් ඉවර කරා. මහිතන්නේ අද ගොඩක් වෙලා ගියා. ගොඩක් පිසි ඇත්තරම මහිතන්නේ අපි හත්වන අදියර අපි මේක වෙනස් ආකාරයකට කරේ. හිතන්නේ මොඩස්ලා සෑහෙන පිරිසක් සහභාගී වුණා. අලුත් කට්ටිය සහ අපිත් එක්ක මීට කලින් සහභාගී වෙච්ච කට්ටියනේ. ඉතින් මම හිතන්නේ අපිට කාලේ ගියා සෑහෙන. දැන් තමයි හැමෝගෙම ෂූට් එක ඉවරුනේ. ඉතින් අපි මේ ෂූට් එක ඉක්මනින් දානවා. සහ අපි අර උදේ මතක් කරපු එක ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන එක අපි අනිවාර්යෙන් දෙනවා. ලෝකෙම වැඩක් මේක. ලෝකෙටම පබ්ලිසිටි වෙන වැඩක්. ඔව් ඒක ඉස්සරහට අපි ඒක මෙයාගේ බලාපොරොත්තු තමයි ඒක ස්ටෙප් එක. ඔව් ඊළඟට ඊගාවෙක් අපි පොඩ්ඩක් වෙනස් කරනවා MP කෝඩිනේට් 8 වන අදියර. හැබැයි ඒකදී අපි මොඩස්ලා ටික අඩු කරනවා. අපි මෙතෙක් මොඩස්ලා 4 නේද? 4-5 දෙනා කරා. අපි ඒක දෙන්නෙක්ට සහ 3 දෙනෙක්ට වගේ උපරිම සීමා කරන්න මම තීරණය කළා. මොකද මේ තියෙන කාල සීමාවත් එක්ක සහ ඒ හැමදේමත් එක්ක මම හිතන්නේ ඉදිරියේදී දැනුම් දෙන්න මොකද්ද අපි ඊගාවට කරන්නේ කියන එක. ඊගාව එකක් මම හිතන්නේ ඒක මම හිතන්නේ බොහෝ දුරට අපි මේ කොළඹින් පිට වෙනවා. ඒ කියන්නේ අපි දැන් ගොඩක් කොළඹුනේ ගොඩක් ෂූට් වෙන්නේ කොළඹ. නමුත් අපි කොළඹින් එහාට සාමාන්‍යයෙන් අපි ගෝ ජැෆ්නා නේද? ඔව් ජැෆ්නා ට්‍රින්කෝ ඒ වගේ පළාත් වල ෂූට් කරලා නැහැ. මන්දාරම් නුවර වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙන්නත් පුළුවන්. අපි ඒ වගේ හොඳ හොඳ ලොකේෂන් කරනවා. හැබැයි ඊට වැඩිය ටිකක් අපි ඒක කියන්නම් ඔයාලට. අපි කියන්නේ දැම්ම කිව්වොත් අගයක් නෑ නේ මොකද්ද කියලා. අපි කියන ඉතින් වැඩ ඉතාලම සාර්ථකයි. ඉතින් සාර්ථකද නැද්ද කියලා බලාගන්න ඔයගොල්ලෝ තව මම හිතන්නේ තව දවස් දෙකකින් එක ෂූට් එකක් වැටෙනවා. නේද? දවස් දෙකකට ෂූට් එකක් කරනවා. හිමීර දාන්න. මොකද මෙයාගේ කාල් සීමාවත් මෙයා වර්ක් කරන එකත් එක්ක සහ මොකද ෆොටෝ එකක් එඩිට් කරන්න ලේසි නැහැ. මේ කට්ටිය ගොඩක් හිතන්නේ මේ ෂූට් එකක් කරා එඩිට් කරනවා එහෙම ලේසි නෑ. ඒක ලේසි පහසුකමක් නෙවෙයි. ඒක මෙයා දන්නවා. ඒ මොකද කරන එක හරියට කරන්න ඕනේ. මේ වැඩේ වැඩක් විදියට කරන්න ඕනේ. ඉතින් කතුටුයි මොකද අපි දෙන්න ආරම්භ කරේ නිකන් විනෝදයට වගේ මේක ආරම්භ කරේ කුරුණෑගලි මේ විනෝදයට ගෙන ආරම්භ කරේ. ඉතින් මගේ මිත්‍රයා මට ඕනේ මෙයාව ගේන්න. ඉතින් දැන් ගේම ගහලා ඉවරයි. අපේ පේජ් එක රමිදු යසිත් YouTube channel එකකුත් තියෙනවා. දැන් අපි සතුටුයි YouTube channel එකකුත් තියෙනවා. පේජ් එක. ඉතින් හැමෝම ඒක subscribe කරන්න, follow කරන්න page එක නෙම. එහෙනම් හැමෝටම ජය වේවා. ඕගොල්ලන්ට ලස්සන ෂූට් එකක් කරගන්න ඕන අපේ WhatsApp අංක තියෙනවා. අපිට කතා කරන්න. ඔව්. මම කතා කරන්න MP කෝඩිනේට් කියලා search කරන්න. මගේ contact number එක තියෙනවා 076 341 30 21 දුරකථන අංකය සහ රවිදු යසිත් ෆොටෝග්‍රැෆර් කියලා සර්ච් කරන්න. යාගේ අංකේ තියෙනවා WhatsApp 076 599 82.2
හරි එන හැමෝටම ජය වේවා. අපි MP කෝඩිනේට් 8 වෙනි අදියරින් ළඟදීම හමු වෙමු. ජය ජය වේවා.